මල් පූජා කිරීමේ විපාක. පින්වතුනි සෑම අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විවරණ ගන්නකොට පදම උත්තර බුදුරජාණන් වහන්සේ කාලේ මල් ආසනයක් තනලා එහි බුදුරජාණන් වහන්සේ වඩා ඉඳලා තමයි දන් දීලා මේ ප්‍රාර්ථනාව ගන්නෙ. මුගලන් මහරහතන් වහන්සේත් නිල්මානෙල් මල් මණ්ඩපයක් තනලා පූජා කරලා තමයි විවරණ ගන්නේ. අපේ බුදුරජාණන් වහන්සේත් මඩේ දිගා වෙලා ඉඳලා දීපංකර පාදමූලේ විවරණ ලැබලා ඉස්සලාම පූජා කරන්නෙත් මල්නේ. ඒ නිසා මේ මල් පූජාව කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. එක මලක් පූජා කරලා ඛණ්ඩ සුමන කියන මහරහතන් වහන්සේ කියනවා කල්ප 31කට කලින් මම එක මලක් පූජා කළා. ඒ මල පූජා කරපු පින්බලෙන් කල්ප 31ක් සතර අපායට වැටුන්නේ නැහැ. මම දැන් මේ ගෞතම බුද්ධ ශාසනේ ඉතිරි පිනෙන් තමයි රහත් උනේ කියනවා. මලක් වුණත් පූජා කරනකොට පහන් සිතින් පූජා කරන්න පින්වත්. ඉතින් එක රහතන් වහන්සේ නමක් කියනවා මම චෛත්‍ය පූජාවට ගිහිල්ලා තමන්ගේ ස්වාමියා අතින් ඒ කියන්නේ ප්‍රධානියා දැන් මෙයා 16 මල් කූඩේ මෙයා අරන් යනකොට මලක් බිම වැටුණා. ඉතින් ස්වාමී මලක් බිම වැටුණා. එහෙනම් ඒක උඹ පූජා කරපන් කිව්වා. ආයේ වාද විවාද මොකුත් නැහැ. අර කූඩේ පැත්තකින් තියලා අර බිම වැටිච්ච මල පහන් සිතින් පූජා කළා. ඒ පිනෙන් අපේ බුද්ධ ශාසනය අරහත් වෙඩපත් වුණා. පුදුම සහ